ගුඩ් මෝනින් කිව්ව හැමෝටම මචං මං අද පෙන්නන්න යන්නේ ගෙදර ඉඳන් කීයක් හරි ඉතුරු කරගන්න වැඩක්. ඔය තියෙන්නේ මචං කෙලින්ම කොච්චි ගහ. කොච්චි ගහේ දිගටම ගිහිල්ලා තිනවා හාත වාරිය වැර. සරලයි. එහෙන් ගියාම මචං ඊගාවට පෙන්නන්නේ ඔය කොටම් පුවක් ගහක එක වැඩක් නැහැ. පුවක් නම් කොහේ වැටියකට උනා හිටවුව හැකිනේ. ඔය තියෙන අපේ ගල් ලබු ගහ. බලහන්කෝ. අතින් කඩන සයිස් එකේ ගෙඩි තියෙන්නේ. ඔයෙන් ගියාම ඊගාවට පෙන්නන්නම් කාමරංක ගහ. කාමරංකා කියන්නේ මචං බෙහෙතක්. හරිද? උඹලට කඩින් ගන්න ඕනේ නෑනේ බං නිකන් කාමරංකා අතු ගැල්ලක් හිටවුවත් පැලවෙනවා. ගෙදර නිකන් ඉන්න ගම ඔය විදිහට උඹලා ගෙදරනේ බං. හිට වහල්ලා අපි වවමු රට නගමු. නගනවා නම් ඉතින් හිටවන්නම වෙනවා. ඔය තියෙන්නේ කොච්චි ගහ. සරම මිරිස් කරලා කියනවනේ. අපේ පවුලත් ඔය වගේ. ඕම ඉස්සරහට ගියාම ඊගාවට පෙන්නන්නම් මං උඹලට අපේ නන්නම් ගහ. හරිද? ඔය තියෙන්නේ නන්නම් ගහක්. මොනවාද නන්නම්? හරි රහයි ලුණු මිරිස් කුඩු ටිකක් දාලා ගත්තරම් අම්මා සුපිරි ඈ. ඕම ගියාම ඊගාවට පෙන්නන්න හදන්නේ මචං මඤ්ඤොක්ක ගහ. තාම නම් පොඩි. කොළ කණ්ඩක් පුළුවන්, අල කණ්ඩක් පුළුවන්. අන්තිමට තේරෙම ඉවරලා ඉනි කපලා හිටවන්නත් පුළුවන්. ඔය තියෙන්නේ මචං දම් පාට හෝමිටිස්. හරි දැන් නම් දම් ගතිය ගිහිල්ලා අර ගෙඩිය ලොකු වෙද්දි දම් ගතිය යනවා මචං. ගෙඩිය පොඩි කාලේ තමයි දම් පාට. පොහොට්ටු වෙන්නේ දම් පාටේ. ඔව්. ඔය තියෙන්නේ ඒත් එකම කොච්චි ගහ. කොච්චි නම් ඉතින් හැමතැනම වැලෙනවනේ. ඕම ඉස්සරහට ගියාම ඔය තියෙන මචං ඔරිජිනල් හෝමිටිස් ගහ. හරිද? දම් පාට මොකුත් නැහැ ඔරිජිනල් හෝමිටිස්. දැන් බාහිර දන්නේ උඹලා විතර මිරිස් විතරද හිටවන්නේ කියලා. බලහන් ඊගාවට තියෙන්නේ ඔය තියෙන මචං මුගුණු යන්න. මිරිස් ගස් ටික ඇස්සේ මුගුණු යන්න. තුරුනේ බං. දැන් කොළ මිටියා රුපියල් 100ක් විතර වෙනවා. රුපියල් 100 වුණාත් ඉතුරුනේ ඩේටා කාඩ් එකක් දාගත්තා හැන්නේ බං. ඒකක් දැන් 79ක් දොහ වෙනව නේද? කම නැහැ ඩේටා දාන්න ඕනේ නැහැ. ඔබ වෙන මොනවා හරි කහංගෝ එකේ. ඔය තියෙන බටු ගහක්. තාම නම් පැල ඇටි. අනිත් බටු ගස් ටික මැරුණා බං. මැරුණා කියන්නේ කාලේ යලි. ඔය තියෙන්නේ තෝර. තෝර කොළ මැල්ලුමක් කනවයි කියන්නේ සුපිරි ඈ. ඔය තියෙන කරපිංචා. අනිවාර්යෙන් මාළු කොට එපා මචං. කරපිංචා පැලයක්. ඒතර ඔය තියෙන්නේ මෑ කරල් ගහක් මචං. සුපිරි කෑමවල් ඉතින් ආයේ. පසවිස නැහැ අලු පොඩ්ඩක් ගහලා ෂේප් එකේ හිටවලා තියෙන්නේ. ලාඩප්ප ඉන්න දෙකක් ගහලා වැලයවලා තියෙන්නේ. ඔය තියෙන කළු උග්ගස්. ආයි සාන්ති කර්ම වලට ඕනි දෙයකට ඉතින් කළු උග්ගස්නේ හොයන්නේ. තියෙන කළු උග්ගස් ගහ. ඔය තියෙන්නේ තවත් බටු ගහක් මචං. එහෙන් ගියාම ඔය තියෙන්නේ ගම්බිරිස්. ගම්බිරිස් තව එකක් තියෙනවා එහා පැත්තේ. ඔය පොඩි පැලහැට්ටක් විතරයි. වැඩි ඉඩකඩක් ඕනේ නැහැ බං. ඔය තේරෙම එක තැනක වගේ තියෙන්නේ. ඔය තියෙන්නේ වට්ටක්ක පැලයක්. වට්ටක්ක පැලයක් නෙමෙයි අපේ වට්ටක්ක වැල. අවුරු හත් මාළුවක් උයන්න උනත් දැල්ලක් තියෙන. දැල්ලක් ගන්නවනේ මචං අනිවාර්යෙන්. ඔය තියෙන්නේ දැල්ල. මොකද්ද වට්ටක්ක දැල්ල. ආයි. කැලේ මැදින් හරි පැල වෙලානේ මචං. ඔය තියෙන්නේ තවත් පලා වර්ගයක්. මට නම් මතක නැහැ ගියාන්කෝ. ඔය තියෙන්නේ මචං අංක 1 බුලත් జాතියක් නාගවල්ලි. නාගවල්ලි බුලත් තමයි ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ මචං කෙලින්ම දියුල් ගහක්. බලහන් දියුල් ගස් දැකලා නැත්නම්. ඔය තියෙන දියුල් ගහ. ආයි බීමක් තමයි ඈ. අදලා ගත්තාම ඔය තියෙන්නේ මචං අපේ ගම්බිරිස් ගහ. සෝරි වැල. ගහකනේ තියෙන්නේ. ඒකින්ද ගහ කියමු. දුලියන් ගහ. කඩෙන් 600යි 700යි නේ බං. ඔය තියෙන්නේ රම්බුටන් ගහ. තාම මල්. ඔය තියෙන්නේ ඉඟුරු පැලේ මචං. ඉඟුරු පැලේ මුලින් කෙලින්ම කරවිල වැල යවලා තියෙනවා අපි දෙලුම් ගහට. සරලයිනේ මචං. කෙලින්ම මුලින් පටන් ගන්නවා කරවිල පැල දෙලුම් ගහ වටේ යනවා. කොහෙන් හරි ගෙඩියක් හැදෙයිනේ.
ඔහොම ගිහාම ඔය තියෙන්නේ පැණි දොඩම් ගහක්. මොකද්ද? ඔය තියෙන්නේ අපේ පැණි දොඩම් ගහ. සරලයිනේ බං. ඕනි විදියට කඩාගෙන කණ්ඩායි තියෙන්නේ ලොකු වුණාට පස්සේ. ඔය තියෙන්නේ කොහිලා ටික. කොහිලාස්සේ කහ. ඔය තියෙන්නේ අපේ කතුරු මුරුංග ගහ. මොකද්ද? කතුරු මුරුංග ගහ. පේර ගහනේ බං ඔය. ඔය තියෙන්නේ පේර ගහ. ගේ ඉස්සරහ තමයි හිටවන්නේ බුයිලා ඉද්දි ගඳෙන්නේ නැහනේ කෑවහන් දැල්ල. ඒ වුණාට මේ ගේ පිළිගන්නේ තමයි හිටවලා තියෙන්නේ. ඔය තියෙන්නේ කෙහෙල් ගහ. කෙහෙල් ගස්. මොනවාද? කෙහෙල් ගස්.